ඔබ මේ වීඩියෝ එක ස්කිප් කරන්න කලින් මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ගමනක් යන්න ඇඳුමක් තෝරනකොට මිනිත්තු කීයක් වැය වෙනවද? 5ක් 10ක් නැත්නම් මොන එක හොඳයිද කියලා ඔබේ මොලේ හෙම්බත් වෙනකන් හිතනවද? ඒත් ලෝකේ සමහර බිලියනර්ස්ලා මේ ප්‍රශ්නෙට එකම උත්තරයක් දීලා ඉවරයි. ඔයාලට කවදාවත් හිතලා නැද්ද ඇයි මාර්ක් සකර්බර්ග් අලු පාට ටී-ෂර්ට් එක විතරක් අඳින්නේ? එතකොට ස්ටීව් ජොබ්ස් එයා කළු පාට ටී-ෂර්ට් එකයි නිල් පාට කලිසමයි විතරක් හැමදාම අඳින්නේ ඇයි? ඒක ෆැෂන් එකක්ද? එයාලගේ අහංකාරකමද නැත්නම් ඔවුන්ගේ සාර්ථකත්වයට භාවිතා කරන රහස් ට්‍රික් එකක්ද? බැලු බැලමට මේක ඔයාලට අමුතු දෙයක් වගේ පෙනුනට මේ සරල ටී-ෂර්ට් එක පිටිපස්සේ තියෙන්නේ ලෝකේ සාර්ථක මිනිස්සු භාවිතා කරන ඉතාමත් බුද්ධිමත් මනෝවිද්‍යාත්මක රහසක්. මේ රහස දැනගන්න වීඩියෝ එකේ අවසාන වෙනකන් ඉන්න. ඒ වගේම මේ වගේ දේවල් වගේ දැනුමට එකතු කරගන්න මයින්ඩ් කොටෙක්ස් අප්ට සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයන් 10 දෙනා අතර ඉන්න මෙටා සමාගමේ අයිතිකරු මාර්ක් සකර්බර්ග්ගෙන් වරක් ඉන්ටර්විව් එකකදී මාධ්‍යවේදියෙක් වෙන්න මෙහෙම අහනවා. ඇයි ඔය හැමදාම එකම ඇඳුම අඳින්නේ කියලා. ඔහු දුන්න උත්තරය තමයි මම බලන්නේ මගේ ජීවිතයේ තීරණ ප්‍රමාණය අවම කරගන්න. මට ඕනේ මගේ සම්පූර්ණ ශක්තිය මේ ලෝකයට සහ සමාජයට වැඩක් වෙන දෙයකට යොදවන්න විතරයි. අද මොන පාට ඇඳුමද අඳින්නේ වැඩි සුළු දෙයකට මගේ කාලය සහ මනස වැය කරන්න මම කැමති නැහැ. ඔහුගේ අල්මාරියේ තියෙන්නේ එකම පාට එකම ඩිසයින් එකක ටී-ෂර්ට්ස් කිහිපයක් විතරයි. ඒක නිසා මොහුට උදේ නැගිට ගමන්ම ගමනක් යන්න ඕන වුණාට පස්සේ ඔහුගේ මොලෙන් මොන ඇඳුම අඳිනවද කියලා හිතන්න තරම් කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. ඔහුගේ මොලේ තියෙන ශක්තිය වැදගත් තීරණ වලට ඉතුරු කරගන්නවා. දැන් ඔබට හිතෙනවා ඇති මේක පොඩි දෙයක් නේ කියලා. නමුත් මේක තමයි ඔයාව වෙනස් කරන්නේ. ඊළඟට ඔබ දැකලා ඇති Apple සමාගමේ නිර්මාතෘ ලෝකෙටම අලුත් දේවල් හොයලා ලෝකෙ වෙනස් කරපු මිනිස්සයා ඔහු අඳින්නෙත් එකම විදියට. කළු පාට ටී-ෂර්ට් එකයි නිල් පාට කලිසමයි මේ අලු පාට සපත්තු දෙකයි. දවසක් ඔහු කියනවා ෆෝකස් කියන්නේ හැමදේටම ඔව් කියන එකවත් ඒ දේ හරියටම කරන එක විතරක් නෙවෙයි. වැදගත් නැති දේවල් වලට නෑ කියනවා වගේම ඒවා ජීවිතෙන් අයින් කරන එකක් තමයි ෆෝකස් කියලා කියන්නේ. ඉතින් ඔහු මොන ඇඳුම අඳින්නද කියන එක ජීවිතෙන්ම ඉවත් කරලා ඉවරයි. ඒකට ආය අමුතුවෙන් වෙලාවක් වැය වෙන්නේ නෑ. හරි. දැන් අපි කතා කරමු මේකේ තියෙන මනෝවිද්‍යාත්මක රහස ගැන. මනෝවිද්‍යාඥයන් කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් දවසකට 35000කට වඩා තීරණ ගන්නවා කියලා. ඔබ උදේ ඇස් විවෘත කරන මොහොතින් ඉඳලා නැගිටින්නද, මූණ සෝදන්නද, බොන්නේ තේ එකද, WhatsAppද, YouTubeද මේ හැම එකටම ඔයාගේ මොලේ ශක්තිය වැය වෙනවා. මේකට අපි කියනවා decision fatigue කියලා. ඒ කියන්නේ තීරණවල තෙහෙට්ටුව. එමත් නැත්නම් තීරණවල මහන්සිය. ඔබ වැඩියෙන් තීරණ ගන්න ඔබේ තීරණවල quality එක අඩු වෙන්න පටන් ගන්නවා. බිලියනර්ස්ලා මේක දන්නවා. ඒ නිසා උන් පොඩි තීරණ අයින් කරලා මොලේ එනර්ජි එක ඉතුරු කරගන්නවා ලොකු තීරණ ගන්න. මොකද ලෝකේ ඕනම දෙයක් සල්ලි වලට ගන්න පුළුවන්. හැබැයි වෙලාව කාටවත් සල්ලි වලට ගන්න බෑ. හිතන්න ඔබ දවසකට ඇඳුමක් තෝරන්න මිනිත්තු 5ක් ඉතුරු කළොත් අවුරුද්දකට පැය ගාණක් ජීවිතේටම දවස් ගාණක් ඔබ ඉතුරු කරනවා. දැන් මම ඔබෙන් අහනවා ඔබේ ජීවිතේ මොන වගේ පොඩි තීරණ ගන්නද මොලේ වැඩියෙන් හෙම්බත් වෙන්නේ? ඇඳුම්ද, සෝෂල් මීඩියාද, අනවශ්‍ය මිනිස්සුද, අනවශ්‍ය වැඩද? ඔබ එයින් එකක් හරි අදින් ඩිලීට් කරොත් ඔබේ ජීවිතේ මොනතරම් ලොකු දෙයකට ඔබට කාලයේ ශක්තිය ලැබෙවිද? ඔයාට මාර්ක් වගේ, ස්ටීව් ජොබ්ස් වගේ එකම ඇඳුම අදින්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මෙන්න මේ ටිප්ස් ටික try කරලා බලන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයා හැමදාම කරන වැඩ ලයිස්තුවක් හදන්න. ඒක ඔටෝ කරන්න. ඒ කියන්නේ රූටින් එකක් වෙන විදියට මොලේ අලුත් දේවල් වලට ඉතුරු කරන්න. දෙවෙනි එක තමයි ඔයා ගන්න තීරණ හොඳ ක්වොලිටි එකකින් ගන්න නම් ඔයාගේ මනසට විවේකයක් අවශ්‍යයි. එනිසා විවේකයක් ගන්න වෙලාවක සින්දුවක් අහන්න, ටිකක් ඇවිදින්න, මෙන්න මේ දේවල් කරන්න වගේ වෙලාව ඉතුරු කරගන්න. තුන්වෙනි කාරණාව තමයි ඔයා ඉතුරු කරගන්න කාලය ෆෝන් එක ස්ක්‍රෝල් කරන්න නෙවෙයි. ඔයාගේ මොකක් හරි ස්කිල් එකක්, අයිඩියා එකක් වෙනුවෙන් වැය කරන්න. අවසාන වශයෙන් මතක තියාගන්න බිලියනර්ස්ලා එකම ඇඳුම අඳින්නේ පොහොසත් වෙන්න විතරක් නෙවෙයි. ඔවුන්ගේ වැඩවලට ෆෝකස් කරන්න. ඔබට අදින් එක පොඩි තීරණයක් හරි ඔයාගේ ජීවිතෙන් ඩිලීට් කරන්න පුළුවන් නම් ඔබේ අනාගතය අදම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි පොහොසත් අය ගොඩක් වෙලාවට එකම විදිහේ ඇඳුම්, එකම පාට, එක වගේ දේවල් අඳින්නේ. ඉතින් මේ වීඩියෝ එකට වටිනවා කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන්ම මේ වගේ දේවල් ඔයාගේ දැනුමට එකතු කරගන්න මයින්ඩ් කොටෙක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.